මේ පේන්නේ කාශ්මීර්. ඉතින් ඔන්න මම දැන් කාශ්මීර් වලට කිට්ටු කරගෙන ඉන්නේ. ඉතින් මං ආපු පාර පේන ඔන්න මේ පහළ තියෙන ගඟක්. පිස්සුවක් තමයි ඈ. අම්මෝ යටින් ගඟකුත් යනවා ගලාගෙන වතුර නම් පොඩ්ඩයි තියෙන්නේ. ආයි. ඔන්න ඉතින් පුතේ කඳුව ඇදිලා තියෙන්නේ. උදේ ඉඳලා කොල්ලා කඳුව අදිනවා. හරිම ලස්සනයි. පිස්සු හැදෙන ලස්සනක් තියෙන ඉතින් පරිසරේ කැලයක් තියෙන්නේ. කැලේත් එක්කම තමයි යන්න තියෙන්නේ. කැලේ මැදින් යන්න තියෙන්නේ. ගෙවල් නෙමෙයි කඩ එහෙම තියෙන අවුලක් නැහැ. අන්න කන්ද. ඔය කන්දෙත් යන්න ඕනි. පාර පේනවා මට ඈතට. කන්ද දකින්නට පොඩ්ඩක් මොකද වෙනව? අවුලක් නැහැ. පහළ ගඟක් තියෙනවා. වතුර නැහැ යන්තම් තියෙනවා. හින්දිලා කන්ද පොඩ්ඩක් ප්ලැට් වුණා දැන්. කියන්නේ එක දිගටම ලොකු කන්ද නැහැ. කන්ද කිලෝමීටර් 5ක් 7ක් 8ක් ඇවිල්ලා ආපහු ප්ලැට් එකක් ඇදෙනවා. ආයි කන්දක් එනවා. ආයි චුටි පල්ලමක් එනවා. මේ විදිහට තමයි තියෙන්නේ. එක දිගට තාම කන්දක් හම්බුන්නේ නැහැ. හැබැයි පදින්න පුළුවන්. පොඩි ගියර් එකකට දාගත්තට පස්සේ ලොකු අවුලක් නැහැ. දැනට දැන් ජම්බු කාශ්මීර් හරිම ලස්සනයි පුතේ. ඉතින් මේ ලස්සන දකිද්දි ඔටෝම මං හිතන්නේ බයිසිකලේ පැදෙනවා. මට හිතන්න දෙයක් නැහැ පදින්න ඕන කියලා. ඒක ඔටෝ වෙන දෙයක්. ඒ තරම් ලස්සනයි. මාර හොඳයි. පේනවද? පරිසරය ගොඩක් ලස්සනයි. මෙන්න පුතේ මං ආපු පාර. මට යොපරේකුත් යනවා. පේනවද නාව යන්නේ. ඔන්න ඉතින් ආපු පාර තමයි මේ තියෙන්නේ. මහා පල්ලමක්. ඉතින් ඔන්න ඇවිල්ලා තියෙන්නේ මම. ඉතින් තව තියෙනවා. අන්නර කන්දට යන්න. ඕන කන්ද පුතේ. බුදු ගේමක් තියෙන්නේ. දැනට පදින්න පුළුවන් තත්ත්වයේ තියෙනවා කඳු ටික. යමු ඉතින් ඔහම ඉස්සරහට. ඉතින් එකක් කියන්න ඕනි මේ බංගලි කොටි ඉන්න කැලෑවල් තමයි මේ දිගටම තියෙන්නේ දැන්. පොඩි පොඩි ගෙවල් කඩ තියෙනවා. තැනින් තැන ගෙවල් නැහැ. කඩ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කොටි ඉන්න ප්‍රදේශ තමයි මේ. මේ පෙනෙන තෙක්මානවල තියෙන්නෙම කැලෑවල් තමයි. තනි කැලේ තියෙන්නේ. ඉතින් කන්ද පටන් අරගෙන කන්ද තමයි නැගලා යන්න තියෙන්නේ. තැනින් තැන පොඩි පොඩි දේවාල එහෙමත් තියෙනවා. ඉතින් පේනද කොච්චර ලස්සනද කියලා ඈත පේන්නේ කාශ්මීර් කඳු ටික. ඕන ඉතින් සයිකලයක් පැදගෙන මාත් ඉතින් දැන් කාශ්මීර් වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් තව මගේ ගමනාන්තයට ටික දුරයි. ඒ කියන්නේ මම ශ්‍රීනගර වෙනකන් යනවා. ඒ කියන්නේ පාකිස්තාන් බෝඩර් කිට්ටුවටම යනවා මම දැන්. කොහොමද ළමයි? ලස්සන පිස්සුව නේද? කාශ්මීර්. යස්. අම්මෝ ඒක නම් පිස්සුවක්. පුදුමතරම් ලස්සනයි. වටපිටාව ඒ වගේම කඳු. අවුලක් නැහැ. කොච්චර කඳු නැග්ගත් ලස්සනයි. ඉතින් මහන්සිය දැනෙන්නේ නැහැ. මෙන්න පහු කරගෙන එන ටික දරුණු කන්දක් ආවේ. කිලෝමීටර් 80ක් විතර ආවා. 80න් ඉතින් 195ක්ම කඳු. ඕ පුදුමතරම් ලස්සනයි. කියන්න වචන නැහැ. මට මහන්සි අයියා. කන්ද ප්ලැට් වුණා විතරයි මම වීඩියෝ කරේ. මම කන්ද වීඩියෝ ගහන්න බෑ. බුදු ගේමක් දීලා උඩට නැගගත්තා. එක දිගටම වඩුත් එක්ක. ඉතින් බයිසිකලේ පාරයි. නැත්තම් පදින එක ලොකු දෙයක් නෙමෙයි. පේනවද? කන්ද අඩුවෙන් තමයි
පාර හදලා තියෙන්නේ ඇත්තම කතාව. නැත්තම් මේ කඳුවත් එක්ක හරියට පාර හැදුවනම් විනාශයක් වෙන්නේ පදින තියා හිතන්න බෑ. අම්මෝ එකනම් අම්මේ පරණ පාරක් තිබිලා තියෙනවා රෙන් අර කැඩිලා ඒකත් එක්කම තමයි මේ පාරම හිතන්නේ පාලම දාලා තියෙන්නේ. අම්මා දෙයියෝ දැක්කා වගේ කොහොම හරි දවස් 40කට පස්සේ කඩවත ඉඳලා කාශ්මීරයට ආවා. ඉතින් මොකද්ද කිලෝමීටර් 5000 ඔන්න මෙන්න ඇත්තේ දැන් මං හිතන්නේ. ඉතින් ඕක තමයි අභියෝග. මෙන්න අභියෝග. කොහමරි අභියෝග ජය ගත්තා. එච්චරයි මට කියන්න තියෙන්නේ. එක දිගට නොනවතින ගමනක් පොඩි නිමාඩු දෙකක් හම්බ වුණා. ඒක මගේ වරදින් නෙමෙයි. ඒක පරිසරය සහ වෙනත් වරදවල් වලින්. ඉතින් දරුවනේ අලංකාරයි. පිස්සුවක් නම් ඒක. අම්මා දරුණු පිස්සුවක්. ඔන්න දරුවනේ. කොහමද ලස්සන. ඔන්න කොල්ලාවා. කාශ්මීරයට. මෙන්න අභියෝග පුතේ. දවස් 40කට පස්සේ මම දැන් කාශ්මීර ශ්‍රීනගර යන ගමන් කඳු ටිකක් තියෙන්නේ. මේ කඳු ටික නැගලා පොඩි ෆ්ලැට් එකක් හම්බුණා. ඒක තමයි වීඩියෝ කරේ. එක දිගට කිලෝමීටර් 80ක් විතර ආවා මං හිතන්නේ. මුදුමතර සතුටුයි ඉතින්. ඔන්න වෙනදි පරිසරය කොහොමද කියලා. පිස්සුවක් ආයි. දරුණු පිස්සුවක් ඒක. පාර කොහොමද ලස්සන පල්ලම තියෙන ප්‍රපාතය දරුණු ප්‍රපාතයක් තියෙන පල්ලමට යහ පැත්ත මේ පැත්ත කන්ද ඔන්න කන්ද අඩු කරලා තමයි පාර හදලා තියෙන්නේ. ඇත්තටම ඒක නම් මාරු නේද? ආපු පාර පේනවා ඒ ඈත කොහෙන් කැමරාව ඇල්ලුවත් වීඩියෝ එක ලස්සනයි. එච්චරයි කියන්නේ. කොහොමද? අනපතේ හැඩ ඈත කඳු යායක් තියෙනවා. ධාරානිපාත පල්ලම් තියෙනවා. මාත් ඉතින් පාරේ යනවා. පාරේ කඳු අඩු ටිකේ මම වීඩියෝ එකක් කරගන්නවා. මොකද මට නැත්තම් තනියෙන් කඳු ටික පැද ගන්න බැරි හින්දා. පහළට එනකොට පල්ලමේ එන වීඩියෝ ටිකක් ගහ ගන්න පුළුවන්. තනියෙන් එන්න පුළුවන්. ඒක හින්දා ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා. අවුවනම් සරයි. දැන් නම් හීතල නෑ මට. දැන් රස්නි. ගාඩිය බීරිනවා. ඉතින් අපි හින්දි ෆිල්ම් වල බලන ලොකේෂන් ටික ඉතින් දැන් S2 බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් මම හිතන්නේ චිත්‍රපටි වලට මේ වගේ ලොකේෂන් සෑහෙන තියෙනවා. ඉතින් කාශ්මීර වල ඉතින් මේ යන ගමන් මම තව තියෙන ලස්සනම තැන් ටික ඉස්සරහදී ඉතින් බලමු අපි. මමත් ඉතින් මේ සුන්දර දේවල් විඳගෙන තමයි යන්නේ.
ඉතින් මට බොහෝ තැන් වලින් කිව්වා හවස් වුණාට පස්සේ යන්න එපා කියලා. මොකද ප්‍රශ්න තියෙයි කියලා. ඒ කියන්නේ දිවි ප්‍රශ්න. දිවි කියන්නේ කොටි. බෙන්ගාල කොටි ඉන්නවා කියලා මේ කැලෑවල් වල. ඉතින් බොහොම පරිස්සමෙන් යන්න කියලා තමයි කිව්වේ. හවස් වෙද්දි යන්න එපා කියලා කියනවා. සාමාන්‍ය මිනිස්සු නැහැ මේ පාරවල ගොඩක් දුරට. ඉතින් බෝඩර් ආසන්න හින්දා පාකිස්තාන් හමුදාවෙන් තමයි ගොඩක් ඉන්නේ. ඉතින් මම මෙහෙම ගියාට කොහේ හරි ඉඳගෙන හමුදාවෙන් ආරක්ෂක අංශවල මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා. මොකද අපි හිතපු නැති තැන් වල හිතන්නේ නැති විදිහට එයාලා බලාගෙන ඉන්නවා. මට නිතරම හම්බෙලා තියෙනවා කතා කරනවා. හැබැයි වීඩියෝ එකක්වත් එයාලා අහු වෙන කරන්න බෑ. එයාලා එක කලින්ම මට කිව්වා. ඉතින් මේ පේන කඳු වල ගොඩක් තැන් වල හමුදාවේ බංකර් තියෙනවා. ඉතින් එයාලා බලාගෙන තමයි ඉන්නේ හැමතැනම මොකද වෙන්නේ කියලා. ඉතින් පාර ගැන සෑහෙන විමසිල්ලෙන් තමයි ඉන්නේ. දේශ සීමා ප්‍රශ්න තියෙනවා මම හිතන්නේ ඉන්දියාවයි පාකිස්තානය අතර. අම්මෝ කන්දන්නක බුදු ගණක් නවනදිනවා තියෙනවා දරුණු කන්ද පුතේ. හොටු බේරනවා කිලෝමීටර් 80ක් විතර ආවා කොහොම. ඒනදි පරිසරය වුණ කාශ්මීරය කියලා නෑ. හරි රස්නේ. හීතල කාශ්මීරෙක වඩා ගිනි රස්නේ දැන්. පාපෝට ඩිඩ් ගන්න හයියම වතුර ටික ටිකක් වෙලා ඉඳලා වුණි බොන්න. ඇඟ පොඩ්ඩක් නිවෙනකන් ඉඳලා හොඳට රත් වෙලා දින්නේ. ශ්‍රීනගර් 164ක් තියෙනවා උතේ. රම්බන් 29ක් තියෙනවා. කන්ද පුතේ කන්ද ඔන්න පුතේ කාශ්මීරය පිස්සුවක් තමයි මේක. අම්මා ඒක දරුවනේ කොහොමද ලස්සන පිස්සුවක් අම්මා පාර හදනවා. ඇදුවත් කමන්නේ කදු තිබුණත් කමන්නේ. දැන් නම් පුදුම ලස්සනක් තියෙන්නේ. මගේ ටාගට් එකට ඇවිල්ලා කොල්ලා කාශ්මීර වලට ශ්‍රීනගර වලට තමයි දැන් යන්න තියෙන්නේ. කොහමද මල්ලි පිස්සුවක් නේද මේ ටික. අම්මා දරුණු පිස්සුවක් කාශ්මීර සමහර දැන් පුතේ වීඩියෝ කරන් දෙන්නේ නැහැ. ලස්සන කොහමද පිස්සුව නේද ළමයි. ඇවිල්ලා ඉතින් මම චායි එකක් බොන්න නැවතුනේ මෙතන තමයි. ඉතින් මෙතන තමයි කඩ ටිකක් හරි තිබුණේ. කාලා බීලා යන්න පුළුවන්. ගොඩක් කට්ටිය මෙතන නවත්වනවා. ඉතින් කැම දිනන හරිම ලස්සන තැන. ආරම ලොකේෂන් එක. ඔන්න පුතේ කාශ්මීරය අම්මේ ලස්සනයි. පිස්සුවක් ඒ ලස්සන ඉතින් වාචන වලින් පෙරලන්න බෑ. ඉතින් ඔයාලා S2 එකෙන් බලන්න ඕනේ. ඉතින් මටත් පුදුම සතුටක්. මොකද සයිකලයකින් ඇවිල්ලා මේක බලනවා කියන්නේ මටත් ඉතින් වෙනමම ලොවකට ගියා වගේ තමයි. මෙන්න පුතේ පෙරලෙන ගල් වෙහිකාලට මේ පාරවල යන්න බැරි මෙන්න මේක තමයි.
ඊතලයි නේද? ඊතලක් තියෙනවා ටිකක්. ටිකක් නෙමෙයි හොඳටම ඊතලයි. ඇත්ත කියන්නේ බෑ. ඕන්න පාරම පිස්සුවක් තමයි ඈ. කොහමද ළමයි? පිස්සුවක් තමයි කාශ්මීරේ කියන්නේ ඈ. අම්මෝ. හරිසරේ. කොච්චර ලස්සනද? අම්මේ. ආයි. ඊතලයි. වැඩින් ගමක් යනවා. ඊට උඩ පරිසරේ ඔක කන්ද. දරුණු කන්දක් තියෙනවා. කන්දේ පේන ලොකු උකුස්සෙක් ඉන්නවන්න. ඔයාලට පේන්නේ. පිස්සුවක් තමයි ඈ. අම්මෝ. අවසන් අදිරනවා ටික ටික ලං වෙනවා. ලස්සන කාශ්මීරේ හිතලා කාශ්මීරේ පිස්සුවක් තමයි. බයිසිකලේ තව මෙට්ටියක් ගිහිල්ලා තියෙන්නේ 10 වෙනි එක. අවුලන්නේ නැහැ. මං තැනට ඇවිල්ලා.